ගෙවන ගාන්ට උපරිම සාධාරණයක් තියෙන පිස්සු හැදෙන හයිටිය එකකට යමුද? ඔව්ෝ ඔයාලට ඇහුණ හරි ඒක තියන්නේ ඔයාල කවරුද්දන්න ගොල් ෆේස් එක ළඟම තියෙන කිංස්වර් හොටල් එකේ. ඔන්න අමතක වෙන්න කලින් මුලින්ම කියන්න මෙයාලේ කෑමටික වගේ මෙයාල කස්ටම් සවිසිකත් එක්සලන්ට. වීඩියක විරණකම් බලන්නකු මේ වීඩියක විරණකම් මෙයාලක තිබුණ හැම වෙරයිට එකක් මම වීඩියට දාලා තියෙනවා. ඔයාලා දන්නවද මෙයාලට හයිටි වර්ග දෙකක් තියෙන එක හයිටි ෆ්ලැට එක අනිත් එක හයිටි බුෆේ. හයිටි ෆ්ලැට එක නම් වෙන රුපියල් 3600ක් විතර. ඒක තියෙන්නේ මන්ඩේ ඉඳන් තර්ස්ඩේ වෙනකන්. උදේ 10 ඉඳන් හවස 6 වෙනකන්. දෙවෙනි එක තමයි ට්‍රැඩිෂනල් හයිටි එක. ඒක තමයි අපි try කරේ. ඒක තියෙන්නේ ෆ්‍රයිඩේ ඉඳන් සන්ඩේ වෙනකන්. ඩබල් 3 ඉඳන් හවස 6 වෙනකන්. එකෙන් රුපියල් 5500ක් විතරමයි. ඔය තියන්නම ගොඩම් මාසුණු අයිස්කෝෆික රෙඩ් කල ඩ්‍රින්ක් එකයි. ඔය දෙන හරිම රසයි. යාළුවනේ අපි දෙන්නන්ගේ සන්ඩේ බුෆෙකට අපි යනකොට 3:00 විතර ඇති. ඒ වෙද්දි නම් ෂීට් ඔක්කොම ෆුල්. ඒ නිසා ඕගොල්ලෝ try කරනවා නම් 3 වෙද්දිම ගිහින් ඉන්න. මේ චීස් සෝස් එක නම් මාරම රසක් තිබුණේ. මම වීඩියෝ කවර එක දාලා තියෙන වගේ මේක තමයි ලංකාවේ සුපිරිම හයිටි එක. ඔයාලා පුළුවන් නම් අනිවාර්යෙන් try කරලා බලන්න. මම මේක highly recommend කරන බුෆේ එකක්. යාළුවනේ මම recommend කරන රසම රෙසිපි එක තමයි මේ yellow color lamb cake කියන රෙසිපි එක නම් අනිවාර්යෙන් ගොල්ලෝ try කරලා බලන්න. මේක තිබුණු රසෙන් සම මං ගෙදර ආවට පස්සේ මේ නම ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. මේක ෆ්‍රෙන්ච් රෙසිපි එකක්. ෆ්‍රෙන්ච් නමක් වෙන ලාම් කේෂ් කියන එකේ සිංහල තේරුම බැටළු පැටවා කියන එක. ඔයාලා චොකලට් වලට ගොඩක් ආස කෙනෙක් නම් අනිවාර්යෙන් මේක try කරන්න. යාළුවනේ ඒ වගේම අපේ වීඩියෝ හොඳයි නම් අපිව like කරන්න, follow කරන්න අමතක කරන්නත් එපා. සේවරි අයිටම් වලට වඩා නම් ඩෙසර්ට් ටිකක් අඩුවෙන් තිබුණා. හැබැයි තිබුණු හැම ඩෙසර්ට් එකම හරිම රසයි. ඕවරෝල් ගත්තම මේ හයිටි එක සුපර්බ්. කියන්න කිසිම ඉෂුව එකක් නැහැ. බලන්නකො ලස්සන වගේම තමයි රසත්. අම්මෝ මේ වගේ ස්ට්‍රෝබෙරි වලට ආසය තවත් ඉන්නවද? අන්තිමට අපිට ලැබුණේ මේ කැපිචිනෝ එක නම් පුදුම රසයක් තිබුණේ. බලන්නකො ස්ටාෆ් එකේ හිනාව සතුට. ඒගොල්ලෝ පුදුම සතුටින් ඉන්නේ. මේ වැඩ කරන අයගේ මූණේ තියෙන මේ හිනාවේ සතුටට මුල්ම ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ එයාත් එක්ක වැඩ කරන එයාලගේ රෙස්ටෝරන්ට් මැනේජර්ට. ඔන්න දැන් අපේ වීඩියෝ එකත් ඉවර වෙන්න යන්නේ. අපේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.